ඕගොල්ලන්ට මතක ඇති මාර්තු 23 වෙනිදා මම මගේ hair එක කොටටම කපලා දැම්ම හේතුව කලයකින් මගේ කොණ්ඩේ හොඳටම ඩැමේජ් වෙලා තිබුණා. සහ අනිත් එක මට අවශ්‍ය වෙලා තිබුණා කොණ්ඩයක් අපි හොඳට ට්‍රීට්මන්ට් කරොත් අපි හොඳ කොලජන් එකක් බෙව්වොත් හරියටම කොච්චර ප්‍රමාණයක් අපිට මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත නයෝතා ප්‍රොඩක්ට්ස් වලින් වවා ගන්න පුළුවන්ද කියලා මට ඕගොල්ලන්ට පෙන්වන්න උවමනාවකුත් තිබුණා. ඉතින් ඒ නිසා හරියට මාර්තු 23 වෙනිදා මම මගේ hair එක කපලා දැම්මා. කපලා දැම්මට පස්සේ මං හරියට මගේ ට්‍රීට්මන්ට් පටන් ගත්තා. සතියකට දෙපාරක් මං අනිවාර්යෙන්ම hair spa එක මම යූස් කරා. ගණන් ගන්න එපා මම මේ නයෝතා පැක් එක දාලා ඉන්න විනාඩි 20ක් විතර දැන් hair එක මං තියාගන්න ඕන නිසා මම ඒ ගමන් පැක් එකක් දාගත්තා. ඒක මට පහසු නිසා. ඇත්තට මම සතියකට දෙපාරක් අනිවාර්යෙන්ම අපේ hair spa එක hair cream එක vitamin cream එක පාවිච්චි කරා හරියටම නොවරදවාම. ඉතින් එතකොට මගේ කොණ්ඩේට හොඳ පෝෂණයක් ලැබුණා. සතියකට දෙපාරක් මෙන්න මේ විදිහට ස්කැල්ප් එකෙත් එක්ක හොඳට ගාගෙන hot towel එකකින් උතාගෙන ඉඳලා තමයි අපි වොෂ් කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි සතියකට දෙපාරක් ඒ ට්‍රීට්මන්ට් එක යන්නේ. ඊට පස්සේ අපේ නයෝතා hair oil එක. අපේ hair oil එක ඇත්තටම මාරම හොඳයි. hair oil එකේ ඔයගලන්ට පේනවා නිල්මානිල් මල් පෙති රේණු මේ සියලුම දේවල් දාලා හොඳට ඒකෙන් මම හිතන්නේ හොඳ කලර් එකක් කොණ්ඩේට එන හොඳ ඔයගොල්ලෝ දන්නවා මලේ තියෙන කහටක් ඒ කහටත් එක්ක හරි කොණ්ඩේට හොඳ මේ වොලියුම් එකක් සහ හොඳ කලර් එකක් ලැබෙනවා. ඉතින් ඒ හොයා ඔයිල් එකෙන් මගේ කොණ්ඩේ ගොඩාක් දික් වුණා වගේම වොලියුම් එකත් ගොඩාක් වැඩි වුණා. ඉතින් ඒ ට්‍රීට්මන්ට් එක තමයි උනේ අතර මේ මාස දෙක ඇතුලේ hair spa එකකිනුයි hair oil එකකිනුයි hair oil එකත් මම අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් පාවිච්චි කරා. කියන්න ඕනේ hair spa එක පාවිච්චි කරද්දී ස්කැල්ප් එකත් එක්ක ගාද්දී සතියට දෙපාරක් ගන්න ඕනේ. අමතරව ඔයා එළියට යද්දී වොෂ් කරගත්තට පස්සේ පොඩ්ඩක් අරගෙන ඔයාගේ hair එකේ සුවඳ තියාගන්න. එතකොට තෙතමනේ තියාගන්න. ඒකට මේ චුට්ටක් අරගෙන hair එකේ විතරක් ඇප්ලයි කරාට කමන්නේ. ඊට පස්සේ ඔයා ඩ්‍රයර් කරනවා නම් ඩ්‍රයර් කරගෙන ඔයාගේ කරන hair style එක කරගෙන ඔයාට එළියට යන්න පුළුවන්. ඉතින් ඇත්තටම මට කියන්න ඕන උනේ අපි හැම වෙලේම මම විශේෂයෙන් මම රංගන ශිල්පිනියක් විදියට මිනිස්සුන්ට දෙයක් දෙද්දි ඒකේ ප්‍රතිඵල මම පෙන්වන්න ඕනේ. දැන් මම වීඩියෝ එකක් කරත් ගොඩක් වෙලාවට මම මේ ෆිල්ටර් නැති මේ වීඩියෝ එකක් තමයි කරන්නේ. ඒ විතරක් නෙවෙයි මම ගොඩක් එළියට යද්දී ඔයගොල්ලෝ දැකලා ඇති මම පාවිච්චි කරන්නේ හරි පොඩි සිම්පල් මේකප් එකක්. ඒකෝට මම දන්නවා මගේ නයෝතා ප්‍රොඩක්ට්ස් වලින් තව කෙනෙක්ගේ ස්කින් එක ඩැමේජ් නොවන වගේ සහ එයාගේ කලර් එක එතකොට එයාගේ ස්කින් එකේ තියෙන ටික සියලුම දේවල් නැති වෙනවා කියන එක මට හොඳටම විශ්වාසයි. මොකද මගේ පාරිභෝගිකයෝ වෙලා තියෙන්නේ මගේ රසිකයෝ නිසා. ඒක මම විශේෂයෙන්ම කියනවා. ඉතින් ඒ වගේ තමයි මට මේ වීඩියෝ එකකින් කියන්න ඕනේ මගේ ඩැමේජ් වෙලා තිබ්බ hair cream එක පාවිච්චි කරලා මම නිරෝගී කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා අපි කොච්චර එළියෙන් ට්‍රීට්මන්ට් කරත් වැඩක් නෑ අපිට ඇඟ ඇතුලෙන් අපේ ඇඟ පෝෂණය වෙන්න ඕන. ඉතින් ඒකට තමයි මම නයෝතා මැරින් කොලජන් එක පාවිච්චි කරේ. හරියටම මාස දෙකක් මම ප්‍රධාන වේල් තුනට පස්සේ මම මැරින් කොලජ් එක දවසට 3 පාරක් පාවිච්චි කරා. ඉතින් ඒකත් එක්ක තමයි ඇත්තටම අපි ට්‍රීට්මන්ට් කරාට විතරක් මදි. ඇඟ ඇතුලටත් අපි කොලජන් වගේ දේවල් පාවිච්චි කරාට පස්සේ හොඳට අපේ hair එක වොලියුම් එක වැඩි වෙනවා, hair එක පෝෂණය වෙනවා. ඉතින් ඇත්තටම මගේ මේ මාස දෙකේ hair එක මේ තරම් ඉක්මනට වැවෙන්න රහස තමයි hair spa එක, hair oil එක සහ මගේ Marian collagen එක. අපි අනිවාර්යයෙන්ම collagen එකක් බොන්න ඕනේ අපේ කොණ්ඩෙට නියපොතු වලට සමට. ඊතරම hair එක නම් මාරම ලොකු වෙනසක් ඕගොල්ලන්ට පේනවා ඇති මේ මාස දෙක ඇතුලේ. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම hair oil එක සහ hair spa එක සහ මගේ collagen එක. ඕගොල්ලොත් හරියටම මාස දෙකක් එකට hair oil එක, hair spa එක, collagen එක පාවිච්චි කරලා බලන්න ඔයාගේ සමට, ඔයාගේ hair එකට කොයිතරම් වෙනසක් ලැබෙනවද කියලා. night routine එකත් මම කරගත්තා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් පොඩි වීඩියෝ එකකින්. මුලින්ම ටෝන එක පාවිච්චි කරනවා. දැන් මේ පාවිච්චි කරන්නේ ටෝන එකෙන් පස්සේ සීරම් එක ඇප්ලයි කරනවා. ඊට පස්සේ තමයි නයිට් ක්‍රීම් එක. ඔයගොල්ලෝ මේ නයිට් රූටින් එකත් හරියටම සති 3කට වඩා පාවිච්චි කරලා බලන්න ඔයාගේ ස්කින් එක කොයිතරම් ග්ලෝ එකක්, කොයිතරම් දුරට ලස්සන කලර් එකක්, ග්ලාස් ස්කින් එකක් ඔයාට ලැබෙනවද කියලා. අනිවාර්යයෙන්ම පාවිච්චි කරාට පස්සේ අපේ පේජ් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි.